Hello students. පොතේ ඔයාලට තාමත්ම වැදගත් පාඩමක් අද අරන් ආවේ. ඔයාලට පොරොන්දු වුණා වගේම reported speech වල part 1 එකයි part 2 එකයි ඉවර කරලා දෙන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න කල්පනා කරේ part 3 කියලා අරගෙන imperative වාක්‍යයක් කොහොමද report කරන්නේ කියලා. ඉතින් ඔයාලා part 1 එකේදී ඉගෙන ගත්තා කොහොමද statement එකක් අපි report කරන්නේ. ඒ වගේම part 2 එකේ මම ඔයාලට උගන්වුවා කොහොමද ඔයාලට question එකක් report කරන්න කියලා. ඒකෙදි කතා කරා අපි yes no question කතා කරා, WH question කතා කරා. අද ඉතින් ඉතාමත්ම වැදගත් පාඩමක් එක්ක ආවේ. ඉතින් report සමහර ළමයින්ට ඇත්තටම කතා කරනකොට ඒ වගේම යම් කිසි භාගවලට මුහුණ දෙනකොට වැදගත්ම දෙයක් තමයි මේ imperative වාක්‍යයක් කොහොමද report කරන්නේ. ඉතින් පොතේ මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එක තමයි imperative වාක්‍යයක් කොහොමද කියන්නේ මොකක්ද, imperative වාක්‍යයක් කොහොමද හදාගන්නේ, කොහොමද imperative වාක්‍යයක් අපි report කරන්නේ. ඒ වගේම මේකට අදාළ අවශ්‍ය කොටස් ටික මම අද අපිම පැහැදිලිව ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න අවසානය වෙනකම් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් වෙයි imperative වාක්‍යයක් ඔයාලට report කරන විදිහ නිවැරදිව report කරලා ඔයාලගේ ඉංග්‍රීසි කතනයටත් මේක සම්බන්ධ කරගන්න. ඉතින් අපි වැඩි වෙලාවක් යන්න නැතුව ඉස්සරහම බලමු අපි imperative වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. අපිට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා ගොඩක් තියෙනවා. ඉතින් එක් වාක්‍ය රටාවක් තමයි මේ imperative කියන්නේ. මොකද්ද පුතේ imperative කියන්නේ? සාමාන්‍යයෙන් අපි කතා කරනකොට කෙනෙකුට දෙනවා නම් අපි යම්කිසි කමාන්ඩ් එකක් නැත්නම් විධානයක් දෙනවා කියමුකෝ අපි මෙහෙට එන්න. මෙතන ඉඳ ගන්න. ගේට්ටුව අරින්න. ගේට්ටුව වහන්න. මට කරදර කරන්න එපා. ආමෝය වගේ අපි යම්කිසි කෙනෙකුට යම්කිසි විධානයක් දෙනවා නම් අපි ඕමෝය වාක්‍ය වලට කියනවා imperative වාක්‍යයක් කියලා. ඉතින් පුතේ අපිට පුළුවන් imperative වාක්‍ය කොටස් දෙකකට බෙදා ගන්න. එකක් තමයි අපි යමක් කරන්න කියලා කියන්න පුළුවන්. නැත්නම් යමක් කරන්න එපා කියන්න පුළුවන්. මම ඔයාලට වාක්‍ය ඒ කීපයක් දීලා තිනවා. ඒකට ඔයාලට හොඳට තේරෙයි මේ වාක්‍යයක් සාමාන්‍ය අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්නෙ subject එකෙන්. ඒ කියන්නේ example එකක් වශයෙන් ගත්තොත් මම නුවර ගියා. I went to Kandy. මම ඔහු හමු වුණා. I met him. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඇයි ගෙදර ආවා. She came home. ඒ වගේ අපි අර subject ඉන්න වාක්‍ය තමයි අපි ගොඩක් වෙලාවට subject verb ඉන්න වාක්‍ය තමයි කියන්නේ statement කියලා. හැබැයි මේ imperative එකක් ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද මේ imperative එකේ වෙනස්කම සාමාන්‍ය imperative වාක්‍යයක් පටන් ගන්නෙ ක්‍රියාපදයකින්. හරිද? මේකෙදි මම ඔයාලට කිසිසේත් මේ ඒක දැන් කියන තැනම කියනවා ඒ කිසිසේත් සබ්ජෙක්ට් එකක් නැහැ කියලා කියන්නේ. කරන කෙනෙක් නැහැ කියන්නේ. කරන කෙනා ඇත්තටම පුතේ ඉන්නේ දැන් අම්මා මට මොනවා හරි දෙයක් කියනවා නම් දොර වහන්න කියලා අම්මා මට ඔබ කියලානේ කියන්නේ. ඔබ ඉන්නවා සැඟවිලා. හැබැයි ඔබ ඉන්නවා කියලා හිතන්න. හැබැයි ඔබ කියන්නේ නැතුව කමාන්ඩ් එක දෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම සබ්ජෙක්ට් ගත්තොත් එහෙම you තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි දැන් imperative වාක්‍යයක් මම කියව කොටස් දෙකක් තියෙනවා. අපිට යථාර්ථයෙන් යමක් කරන්න කියන්න පුළුවන්. නැත්නම් යථාර්ථයෙන් යමක් කරන්න එපා කියන්න පුළුවන්. ඉතින් පුතේ දැන් මම මේ imperative වාක්‍යයක් සාමාන්‍යයෙන් පටන් ගන්න ක්‍රියාපදයකින්. මේ බලන්න open the gate, open the door, දොර අරින්න, open the door. එතකොට බලන්න මේ ක්‍රියාපදයෙන් තමයි මම එකක් දෙයක් කියලා දෙන්න. ක්‍රියාපදයෙන් පටන් ගන්නවා. ඊළඟට අපි කියමු rest එක ලියමු. ඉතින් ඔන්න සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් පටන් ගන්නේ සබ්ජෙක්ට් එකෙන්නේ. දැන් මේකේ මේ imperative වාක්‍ය වල විශේෂත්වය තමයි මේක පටන් ගන්න ක්‍රියාපදයකින්. ඉතිරිය දානවා. එහෙනම් open the door. දොර අරින්න. ඊට පස්සේ ඒකෙම නැතාර්ථ කියන්න පුළුවන් දේ අපි don't දාන්නේ. සාමාන්‍යයෙන් don't එක දාන්න එපා. යමක් කරන්න එපා. දැන් මේකේ එක තමයි මේක කතාවටත් යොදා ගන්න පුළුවන් මේ වාක්‍යයට. Don't open the door. ඒ කියන්නේ දොර අරින්න එපා. දොර අරින්න එපා. ඊට පස්සේ මෙතන close the gate. gate වහන්න. ඒ වගේම gate වහන්න එපා කියන්නේ කොහොමද? Don't close the gate. gate වහන්න එපා don't එකෙන් පටන් ගන්න. නැතාර්ථය. ඊට පස්සේ help me. මට උදව් කරන්න. එපා. Don't help me. don't එකෙන්. ඊට පස්සේ meet her. ඇයව හමු වෙන්න. ඊට පස්සේ ඇයව හමු වෙන්න එපා. don't meet her. ඊට පස්සේ wait here. මෙතනින් නාන්න. wait here. මෙතනින් නාන්න එපා. don't wait here. sit here. මෙතන වාඩි වෙන්න. sit here. don't sit here. මෙතන වාඩි වෙන්න එපා. අන්න. දැන් ඔයාලා අයිඩියා එකක් ගත්තා.
මොකක්ද මේ ඉම්පෙරටිව් වාක්‍යයක් කියන්නේ? යම් කිසි කෙනෙකුට දෙන එක්ක විධානයක් වෙන්න පුළුවන්, එක්ක අනකිරීමක් වෙන්න පුළුවන්, නැත්නම් ඉල්ලීමක් වෙන්න පුළුවන්, නැත්නම් උපදෙස් දීමක් වෙන්න පුළුවන්. ආන්ගේ අවස්ථා ටික තමයි ඉස්සරහට මම ඔයාලට ලස්සන කොටස් ටිකක් කියලා දෙන්න. ඔන්න දැන් මතක තියාගන්න පුතේ ඉම්පෙරටිව් වාක්‍යයක් යනු යම් කිසි ක්‍රියාපදයකින් පටන්ගෙන ඉතිරිය ලියලා දානවා ඇතාර්ථ නැතාර්ථ කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඇතාර්ථ වාක්‍යයක් අපි පටන් ගන්නේ ඇත්තටම බේස් ෆෝම් එකේ verb එකේ බේස් එක ඉන්ෆිනිටිව් ෆෝම් එක කියනවා. ඉන්ෆිනිටිව් ෆෝම් එක දාලා ඉවරලා open the door, don't open the door. Close the gate, don't close the gate. Help me, don't help me. Meet her, don't meet her. Bathe here, don't bathe here. Sit here, don't sit here. එතකොට දොර අරින්න එපා. ගේට්ටු වහන්න එපා. මට උදව් කරන්න එපා. ඇයව හමු වෙන්න එපා. ඊට පස්සේ මෙතනින් නාන්න එපා. මෙතන ඉඳ ගන්න එපා. දැන් ඔයාලට අයිඩියා එකක් ආවා. මොකද්ද මේ ඉම්පෙරටිව් එකක් කියන්නේ? දැන් පුතේ අපි ස්ටෙප් නම්බර් 2 වලින් ඒකෙම දෙවෙනි පාර්ට් එකකින් අපි ඉගෙන ගමු කොහොමද අපි මේ ස්ටේට්මන්ට් ඒ කියන්නේ ඉම්පෙරටිව් වාක්‍යයක් රිපෝට් කරන්න කියලා පොඩ්ඩක් බලමු. හරි. දැන් මම මෙහෙම කරනවා. මෙතන ගමු අපි කාටත් ඔක්කොටම අතරම අපි ගැන හොයලා බලන ප්‍රධාන දෙන්නෙක් ඉන්නවනේ. අම්මයි තාත්තයි අපිට පොඩි කාලේ ඉඳන් අපි වැටෙන්න යනවා වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඇත්තටම අපි මේ ඇවිදින්නේ තම්බලා තාත්තලා හින්දානේ. නේද? ඉස්සරවම අපිට උගන්වන්නේ හොඳම ගුරුවරු දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි. වැටෙන්න යනකොට අල්ල ගන්න. ඒ වගේ අපේ අම්මයි තාත්තයි තමයි අපිට ඉස්සරවම උපදෙස් දුන්නේ. අන්න ඒ වගේ දැන් හිතන්න මම මේ පොඩි දෙයක් ඔයාලට කියලා පටන් ගන්නෙ. මේ ඉන්නේ ඔයා කියලා හිත නැත්නම් මම කියලා හිතමු. අම්මා මට කියනවා mother said to me. ඔයාලා දන්නවා රෙකෝඩ් කරනකොට part 1 part 2 බලන්න ඒ ඔක්කොම කොටස් තියෙනවා. අම්මා මට කියන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අම්මා කියලා close the gate. gate වහන්න පුතේ. don't close the gate. gate වහන්න එපා. අන්න තාත්තා එනවා. ඒකෙන්ද gate වහන්න එපා කියලා කියන්නත් පුළුවන්. දැන් අපි බලමු පුතේ ඉස්සරවම කොහොමද අපි මේ ඉම්පෙරටිව් වාක්‍යයක් රිපෝට් කරගන්නේ කියලා. හරි. ඒකත් එක්ක ඊළඟ මම මේකේ ඇඩ්වාන්ස් කොටසක් තියෙනවා. ඒක කියලා දෙන්න. හරි. දැන් රිපෝට් කරනකොට පුතේ අපිට ගොඩාක් වෙලාවට දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මෙතන හිතන්න mother said to me අම්මා මට කිව්වා එක තමයි close the gate. ඊට පස්සේ දෙවෙනි එකේ අම්මා මට කිව්වේ දොර වහන්න මේ ගේට් වහන්න එපා කියලා. දැන් සර් කරන්න විදිය බලන්න මම පළවෙනි එක රිපෝට් කරනවා. මේක එක. this one number 2. ඔන්න පුතේ රිපෝට් කරන විදිය. උඩට අහගන්න. mother ඔන්න මම මේක ලියනවා mother පුතේ අපි සාමාන්‍යයෙන් මේ සෙට් එක දාන්නේ නැහැ. සෙට් එක වෙනුවට අපි රිපෝටින් වර්බ්ස් ටිකක් පාවිච්චි කරනවා. අපිට දැන් මෙතන අම්මා කියන ආකාරය අනුව අපිට හිතා ගන්න පුළුවන් අම්මා කියන්නේ කොහොමද කියලා. අම්මා හොඳින් කියනවද? අම්මා පොඩ්ඩක් තදින් කියනවද? අම්මා උපදෙස් දෙනවද? නැත්නම් අම්මා අනතුරු අහනවා. ඒ අදාළ විදිහ අපි දන්නවා ඒ අම්මගේ ටෝන් එකෙන්. අම්මා කතා කරන ස්ටයිල් එකෙන්, අම්මගේ ඉන්ටොනේෂන් එකෙන් අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට අම්මම දැන් මෙතන හරි සරල ක්‍රමයකට වාහනක දැන් මෙතන දාන්න කියන්නම්කො සෙට් වෙනුවට ඔක්කොටම තයිලේ තමයි සෙට් වෙනුවට දාන්නකො ආස්ට් එක. අය කිසි කරද්දක් නැහැ. සෙට් එක වෙනුවට මොකද දැම්මොත් ආස්ට් එක දාන්න. එතකොට ඔන්න දැන් මම කියනවා මම හරි හොඳින් කියන්නේ. සාමාන්‍ය ඕනි කෙනෙකුට දාන්න පුළුවන් වචනයක් තමයි සෙට් වෙනුවට මොනවද? ආස්ට් එක. තව ඉස්සරහට තව ඊළඟ කොටසේ ඊළඟ පාර්ට් එකේ මම ඔයාලට කියලා දෙන්නම් සෙට් එක වෙනුවට තව දාන්න පුළුවන් වචන සෙට් එකක් තියෙනවා. එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒකත් අපි බලමු. හරි. එතකොට ඔන්න මම පුතේ කියනවා මම මේක දැන් රිපෝට් කරන්න යන්නේ. අම්මා මට කිව්වා මොකක්ද? ගේට්ටු වහන්න. අන්න මම කියනවා mother said වෙනුවට දානවා. මේ සෙට් එක වෙනුවට මම දානවා asked කියලා. mother asked එක කවදාවත් පුතේ to එක දාන්නේ නැහැ. mother asked me ඔන්න දැන් ඔයාලට මම කියලා දෙන දේ හොඳට මතක තියාගන්න. මේක ඉම්පෙරටිව් වාක්‍යයක් කියලා අපි අයිඩෙන්ටිෆයි කරගත්තා. හේතුව verb එකෙන් පටන් ගන්න තියෙන ඇතාර්ථය. එහෙනම් මම මෙතන වෙන් කරන්න වාක්‍යමය සම්බන්ධයන. එතකොට ඇතාර්ථ වාක්‍යයක් පුතේ අපි වෙන් කරන්නේ to එකෙන්. to infinitive clause එකක් හදනවා වගේ හදන්න දෙන්නේ අපිට. එහෙනම් to mother asked me to මේක ඇරලා ලියන්න. close the වෙනස් වෙන වචනයක් නැහැ. close the gate. අම්මා මට කිව්වා ගේට් වහන්න කියලා. mother asked me to close the gate.
අම්මා මට කිව්වා උදේම අවදි වෙන්න කියලා. Mother asked me to get up early in the morning. අම්මා මට කිව්වා ගේ අතු ගන්න කියලා. Mother asked me to sweep the house. අන්න බලන්න. to එක දාලා ඉවලා මේ කොටස මතක තියාගන්න. to එකේ මේක කරන. අතාර්ථයක් නම් අපි to එකේ මේක කරනවා. Mother asked me. Mother asked me to close the gate. අම්මා මට කිව්වා දොර ගේට්ටුව වහන්න කියලා. එහෙනම් ඊළඟ එකේ අම්මා මට කිව්වා ගේට්ටුව වහන්න එපා. මම මේ මූලික දේ කියලාම ඊටු ටික කියන්නේ. නැතත් අපි report කරනකොට ඔන්න පුතේ බලන්න mother අම්මා හොඳින් කිව්වම කියලා හිතමු අපි mother asked me අරකම ලියනවා. දැන් තියෙන්නේ පුතේ මෙතන don't නේ අර ඉස්සර තමයි I don't තියපොත් I didn't කරන්නේ. මේක ඒ ස්ටේට්මන්ට් නෙවෙයි මේක ඉම්පෙරටිව් එක. ඉම්පෙරටිව් එකේ don't එක හැම වෙලේම යන්නේ පුතේ not to කියලා. not කියලා දෙන්නේ not to. don't කියන තැන් වල ඉම්පෙරටිව් එකේ not to දාන්න. වැඩි කොට. එහෙනම් mother asked me not to close the gate. Close the gate. ඕන්න පුතේ බලන්න. හරි සරලයි not to එක දාලා ඉතුරු කියලා ලියමු. සර්. එහෙනම් mother asked me not to close the gate. අම්මා මට කිව්වා gate වහන්න එපා කියලා. mother asked me not to meet him. අම්මා මට කිව්වා ඔහු හමු වෙන්න එපා කියලා. mother asked me not to waste my time. අම්මා මට කිව්වා මගේ කාලය නාස්ති කරන්න එපා කියලා. mother asked me not to go to town. අම්මා මට කිව්වා ටවුමට යන්න එපා කියලා. බලන්න එපා කියලා. යමක් කරන්න එපා කියලා. හරි ලස්සනයි. එහෙනම් ඕම් දැන් පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ. මම සරලවම කිව්ව දේ කියන්න. අපි සාමාන්‍යයෙන් අතාර්ථ ඉම්පෙරටිව් වාක්‍යයක් තියෙනවා නම් to එක දාලා to infinitive clause එක දාලා හදනවා. එතකොට to එක දාලා හදනවා. නැතාර්ථ දීපොත් අපි don't වෙනුවට not to දාලා ඉතුරු කැල දෙනවා. ඔය ටයිම් එක verb එකක් දීපොත් වෙනස් වෙනවා. today එක that day වෙනවා. ඔයාලට කලින් කියලා දෙනවා here එක there වෙනවා. හරි. tomorrow එක the following day වෙනවා. ඒවා සාමාන්‍ය විදිහට වෙනස් වෙනවා. අම්මා මට කිව්වා හෙට පාසල් යන්න කියලා. එතකොට මම කියන්නේ mother asked me to go to school tomorrow වෙනකොට දානවා the following day. ඒක වෙනස් වෙනවා. හැබැයි අනිත් මොනවත් අර verb එකේ form එක වෙනස් වෙන්නේ නැහැ. හේතුව to ට පස්සේ ඉන්න ඕනේ base form එක. සමහර කට්ටිය හිතයි සර් මෙතන close වෙන්න ඕනේ නේද? හරි. ඒක සාමාන්‍ය සිද්ධියේදී වෙනස් වෙන්න ඕනේ. හැබැයි to එකට පස්සේ මේ සාමාන්‍ය නීතිය තමයි ඉංග්‍රීසියේ අපි base form එක දාන්න to infinitive clause එකක් හැදෙන්න. හරි. not to එකෙත් එහෙමයි. දැන් මෙතන බලන්න don't වෙනකොට අපි පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද? not to. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් පොතේ මෙතනින් එහාට ගිහුවම මේකෙම පොඩි කොටසක් හිතන්න තියෙනවා. ඒතර අපි සර් දැන් මේ කිව්වේ said වෙනකොට said එක වෙනකොට asked එක දාන්න. ඕනේ කියලා දාන්න පුළුවන් asked එක. හැබැයි මෙතන asked එක අහනව නෙවෙයි asked එක to දාපුවම කියනවා කියලා එන්නේ. හරි. අම්මා මට කිව්වා ගේට්ටුව වහන්න කියලා. මම දන්නවා අපි දන්නවා ask කියලා තනියම ආවොත් අහනවා. ask එක to එක සෙට් වුණොත් එහෙමද කියනවා වෙන්නේ. ask එක for එක આવොත් ඉල්ලනවා කියලා වෙන්නේ. හරි මෙතන for එකක් අවශ්‍ය නැහැ. ask for කියන්නේ ඉල්ලන. හරි. එහෙනම් අපි පොඩ්ඩක් ඊළඟ කොටසට කියලා පොඩ්ඩක් බලමු. මෙන්න මේකයි. ඔන්න පුතේ සර් කිව්වනේ අර හොඳින් කියන හින්දා අම්මා මට හැම වෙලේම හොඳින් කියන හින්දා මම සෙඩ් වෙනකොට දාන්න පුළුවන් වචනයක් තමයි ask කියලා. අන්න සෙඩ් වෙනකොට ask දානවා වගේම දැන් මම එකක් කියලා දුන්නා වල සෙඩ් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් එක වචනයක් තමයි ask එක. ඊට අමතරව තව ගොඩක් වචන තියෙනවා. මේ මම ටිකක් ලියලා තියෙන්නේ තව ගොඩක් තියෙනවා. ඔයාලට හොයාගන්නත් පුළුවන් නැත්නම් ලිස්ට් එකක් දාන්නම් මේක යටි. මෙන්න මෙහෙම. පුතේ හොඳින් කියනකොට ask එක. දැන් අම්මා මම අහන්න ගන්න අම්මා දැන් අම්මා මට කිව්වා අපි සරලව නිකන් ප්‍රැක්ටිකලි කතා කරමු නිකන් බබෝඩ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මොනවද මොනව කරන්නද ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ නැත්තේ අපේ කට්ටිය ගොඩාක් ඉගෙන ගන්න එක විභාගේ පාස් වෙනවා නැත්තම් මොකක් හරි පොත් ටික පුරවන්න අපිට කතා කරනකොට ෆෝන් කෙනෙක් එක්ක හරි නැත්තම් කවුරුහත් එක්ක කතා කරනකොට when we speak someone who speaks with us in English then we have to get some ideas automatically. අපිට අදහස් එන්න ඕනේ හරි ඔටෝ එන්න ඕනේ අදහස්. ඒකේ එනකොට අපි නිකන් මැෂින් එකක් දානවා වගේ දත්ත වලට දත්ත පරිවර්තනය කරන ඉන්ෆර්මේෂන් වගේ මැෂින් එකේ කරන වැඩ කරන්න ඕනේ. අපි මිනිස්සෙක් වෙන්න ඕනේ. මිනිස්සෙක් වුණාම තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒ මේකේ හින්දා තමයි කියන්නේ
මේක අපි ඔළුවට දාගෙන අපි ප්‍රැක්ටිකලි යූස් කරන්න ඕනේ. කොච්චර මම කියලා දුන්නත් පොත් පුරවගත්තට වැඩක් නැහැ. කතා කරේ නැත්තම්. හරි. එහෙනම් සෙට් වෙනුවට අපිට එක තමයි ආස්ට් එක දාන්න පුළුවන්. ඒ වගේම පුතේ ඕක අම්මා පොඩ්ඩක් තදින් කියනවා මම අහන්නේ නැහැ ගේට්ටු වහන්න කියලා. මගේ ගේට්ටු වහනවා කියලා අන්න තදින් කියනවා පොඩ්ඩක් අර ටෝන් එක පොඩ්ඩක් වෙනස් වෙනකොට මම නිකන් මේ අදින්නේ පොඩ්ඩක් ඕම් හොඳින් කියන අවස්ථාව තදින් කියන අවස්ථාව පොඩ්ඩක් හඬ පොඩ්ඩක් තරහ ගිහිල්ලා වගේ කරන් ටෙල් එක ටෝල් එක දාන්න පුළුවන්. මම මේ කියනවා ඒ කියන්නේ ඒ දේ පොඩි දෙයක් විතරයි වෙනස් කරන්නේ. පොඩි ඔබ්ජෙක්ෂන්ස් දෙන්න පුළුවන්. ඒ වගේම අම්මට සමහර විට පුතේ please close the gate කරුණාකරලා ගේට් එක වහන්න. ඒ කියන්නේ අම්මට පුතේ මම නිකන් කියන්නේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. එහෙනම් රික්වෙස්ට් එකක් දෙන්නත් පුළුවන් සමහරවිට. මම මේ අම්මා කියන එක අරගෙන තමයි ඔය කියන්නේ. ඒ වගේම අම්මා කෙලින්ම වෙලා කියන ගේට් එක වහනවා කියලා ඕඩර් කරනවා. මොනවද අණ කරන්න පුළුවන්. ඔන්න සෙයිට් වෙනුවට අපිට ඕඩර් කියන එක ඕඩර්ඩ් කියලා දාන්නත් පුළුවන්. ඒ වගේම උපදෙස් දෙනවා. පුතේ ගේට් එක වහන්න මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න උපදෙස් දීමක් කරන්නත් පුළුවන්. ඉන්ස්ට්‍රක්ටර් සමහර තැන්වලදී අපිට සෙට් එක වෙනකොට ඉන්ස්ට්‍රක්ට් කරන්න වෙන ඉන්ස්ට්‍රක්ටර්. ඊළඟට සමහරට ඇඩ්වයිස් කරනවා පුතේ ගේට් එක වහන්න මේ හොරෙක්වත් පැන්නොත් මේ වගේ මොනවාද ඇඩ්වයිස් එක උපදෙස් දෙනවා නැත්තම් අවවාද කරනවා. ඊළඟට අනතුරු මේ තමුසේ ගේට් එක වහනවද නැද්ද දැන් ගිහිල්ලා අනතුරු එක්වීමක් කරන්නත් පුළුවන්. මම මේක පොඩ්ඩක් වැඩි විස්තරයක් කියලා දෙන්න. මේ අම්මා හැරගෙන මම කිව්වට පුතේ සාමාන්‍යයෙන් මම මෙහෙමයි කියන්නේ. සාමාන්‍යයෙන් අම්මලා මට හොඳින් කියන්න පුළුවන්. තාත්තා පොඩ්ඩක් තරහ වෙලා තදින් කියන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමුකෝ මගේ යාළුවා please give your science book කරුණාකරලා ඔයාගේ science book එක මට දෙන්න. ඒ කියන්නේ ඉල්ලීමක් කරන්නේ. හිඟන්නේ කපින් කරන්නේ ඉල්ලීමක් නැත්තම් අයදීමක්. අන්න රික්වෙස්ට් එක. please give me some money මට සල්ලි ටිකක් දෙන්න. අන්න ඒ වෙලාවට අපි ගන්න සෙට් වෙනකොට රික්වෙස්ට් කියලා. ඒ වගේම අපි හිතමුකෝ විදුහල්පති කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක් කියනවා ගේට්ටු වහන්න කියලා. ඒ තනිකරම කරන්නේ මොකද ඒ කරන්නේ? ඕඩර් කිරීමක් කියන්නේ අණ කිරීමක්. වහන්න. එතකොට the principal ordered me to close the gate. The principal ordered me to close the gate. ඊට පස්සේ instructor then ඉන්නවා teacher කෙනෙක්. teacher කියනවා ගෙදර වැඩ කරන්න. හැමදාම ගෙදර වැඩ කරන්න ඕනේ. එතකොට my teacher instructed me නැත්නම් advised me. My teacher instructed me to do my homework every day. අන්න ලස්සනයි වාක්‍යය. ඊළඟ advice. අපි advice එක ගමු. උදාහරණයක් වශයෙන් come to school early. කරුණාකරලා මේ teacher කියනවා දෙමින් නැත්නම් උදේ කලින් එන්න ඕනේ ඉස්කෝලේට. එතකොට my teacher advised me to come to school early. advice උපදෙස් දුන්නේ. ඒ කියන්නේ අවවාද කරා. ඊළඟට මොනවද? මම යනවා තැනකට. අපි ට්‍රිප් එකක් කරනවා කියලා හිතන්න. ඒ ට්‍රිප් එකේ යනකොට එක තැනකින් නාන්න යනවා. එක වයසක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා don't bathe here. මෙතන නාන්න එපා. නිකමට හිතන්න පොතේ එයා ඒ කියන්නේ මෙතන නාන්න එපා කියලා එයා අනතුරු එළවීමක් කරන්නේ. නිකන් හිතුවොත් එතකොට අපි සෙට් එක වෙනකොට අපි දානවා warned කියලා. The man warned us, the old man warned us not to bathe there. එතනින් නාන්න එපා කියලා. බලන්නකො ඉංග්‍රීසි හරි ලස්සනයි. අපි ලස්සනට ඉගෙන ගන්න ඕන. ඔය ලස්සනට ඉගෙන ගන්න නම් මේ ටික ඔක්කොම දැනගන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය දෙමව්පියෙකුට නම් ආස් දාන්න පුළුවන්, ටෝල් දාන්න පුළුවන්, රික්වෙස්ට් එකක් කරන්නත් පුළුවන්, ඕඩර් කරන්නත් පුළුවන්. බැරි වෙලාවත් අපි ගත්තොත් එහෙම ડોක්ටර් කෙනෙකුට අපිට පුළුවන් වෛද්‍යවරයෙක් නම් අපිට මොනවද කරන්නේ? ඇඩ්වයිස් කරනවා. හරි. The doctor advised my uncle not to smoke. අවවාද කළා. මොනවා කරන්න එපා කියලා? धूमपान करने advice නැත්නම් උපදෙස් දෙනවා instructed. The doctor instructed my uncle not to smoke. And then doctor කෙනෙක් advice නැත්නම් මොකද instructed එහෙම දාන්න පුළුවන්. ඊළඟ අපි සාමාන්‍යයෙන් හිඟන්නේක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් අපි ඉල්ලීමක් කරනවා. request එක please කියන වචනේත් එක්ක අපිට හොයන්නත් පුළුවන්. my friend said to me please give your science book. කරුණාකරලා ඔයාගේ science book එක දෙන්න. My friend requested me to give my science book. ඒ කියන්නේ මගේ science පොත දෙන්න කියලා යාළුවා. හරි. ඊළඟට ordered
දැන් ප්‍රින්සිපල් කෙනෙක් ඇවිල්ලා අපිට ඕඩර් කරන්න පුළුවන්. ඊළඟ ඉන්ස්ට්‍රක්ටර්. මම කියන ඉන්ස්ට්‍රක්ටර් ගුරුවරයෙක් ඉන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්, ප්‍රින්සිපල්ට ඉන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. ඒ වගේ කියන්න පුළුවන්. ඊළඟ ඇඩ්වයිස්. ඔය වගේ පුතේ තියෙනවා එක එක මේ සෙට් වෙනුවට මේ දාලා තියෙන සෙට් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචන. දැන් ඔයාලට හොඳට අඳුරගන්න මම නැවත මේක පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. මෙන්න තියෙනවා principal said to me principal විදුහල්පතිතුමා මට කිව්වා close the gate. අන්න බලන්න මේක වෙනවා මෙහෙම the principal දැන් ඔන්න said වෙනවන මතක් කරනවා principal කෙනෙක් නම් මොනවද කරන්නේ? අතරම principal කෙනෙක් මොනවද කරන්නේ? අපිට මේ බලන්න ඉපම් තමන්ට හොදින් කියන්න පුළුවන් ඒක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කියන්නේ අන කිරීම. අන්න said වෙනවට දානවා අපි මොකක්ද? order. The principal ordered me අන්න දැන් කියලා දෙන්නේ ගන්න මේක අතට යන 2 එකම කරනවා ordered me to close the gate. බැරිලා නවති බලන් දෙන්න. ඔව් වල තේරෙන්නේ. The principal ordered me to close the gate. The man said to us don't bathe here. ඔන්න අපි trip එකක් කරනකොට එක තැනකින් අපි කොහේ හරි දවකින් නාන්න යනවා. හැබැයි මිනිහෙක් කියලා කියන don't bathe here. එතනින් නාන්න එපා. අන්න එතකොට කොයි වගේ දෙයක්ද අපි කොහොමද report කරන්නේ? එහෙනම් the man කියලා ලියුවා. ඔයාලට එතකොට හොඳට තේරෙන්නේ මේ sentence වලට මොකක්ද පාවිච්චි කරන්නේ. එයා කිව්වේ මෙතනින් නාන්න එපා. එයා මොනවද කරන්නේ? උඹලට ඕන නාපන්. හැබැයි ගිලිලා මැරෙයි. එක්ක කිඹුලා කාලා මැරෙයි. හරි. ඒ කියන්නේ අනතුරු වීමක් කරන්න. මොනවද අන්න sentence වලට අපිට දාන්න පුළුවන් warned එතන. එහෙනම් the man warned to එක දාන්නේ නෑ warned us. දැන් පුතේ තියෙන්නේ don't එකනේ මම ඔයාලට කියලා දුන්නේ කොහොමද? don't එක not to කරන්න. එහෙනම් not to bathe here එක අපි ගන්න report එකදී there වෙනවා. here එක දාන්න. The man අපි වෙන තැනකට ඉල්ලන්නේ කියන්නේ the man warned us not to bathe there. එහෙන් නාන්න එතනින් නාන්න එපා කිව්වා. පියා අපිට කිව්වා එතනින් නාන්න එපා කියලා. ඔව්. ඔයාලට හොඳට තේරෙනවා දැන් බලන්න මට මෙතන කියා ගන්න ඕනේ මේ සෙට් වෙනකොට පාවිච්චි වෙන මෙතන ordered එකලා තියෙනවා. මෙතන warned. කියන කෙනා අනුව වෙනස් වෙනවා. දැන් බැරි වෙලාව the doctor said to me don't smoke. ධූමපානය කරන්න එපා. එතකොට the doctor කෙනෙක් අපිට මොනවද කරන්නේ? එක්ක අවවාද කරනවා, එක්ක උපදෙස් දෙනවා. එතකොට අපි කියමුකෝ advise me. The doctor advised me not to smoke. ඔය වගේ. දැන් අම්මා මට කියනවා ටවුමට යන්න එපා, ගිහලා වෙන්න එපා. ඒ කියන්නේ අම්මා පොඩ්ඩක් තදින් කියන්නේ. My mother told me not to go to town. ඕකයි ඇත්තටම හරි ලස්සනයි මේ ඉම්පෙරටිව් වාක්‍ය report කරන එක ඉංග්‍රීසි කතාවට බරටම උණු වෙන වාක්‍ය රටාවක්. ඉතින් මෙතන අපි පොඩ්ඩක් බලමු. තව රූප සටහන් එක්ක මෙන්න මෙහෙම තියෙනවා. මිනිස්සෙක් අපිට කියනවා don't touch the switch. එතකොට අපි හිතමු the man කෙනෙක් කිව්වා the man ඔලියන විදිය the man said to me don't touch the switch. ඕමනේ අත්‍තරම ලියන්න. දැන් අපි බලමු මේක report කරන්න. the man ඔන්න the man එක ලිව්වා එහෙමම the man මේකේ ඔයාලා අවසන් කරන්න යන්නේ the man මේ සෙට් වෙනකොට ඔයාලා හිතන්න මෙතනදී මොනවද කරන්නේ? ඇත්තටම මේ සෙට් එක වෙනකොට මොකද්ද දාන්න වෙන්නේ අපිට මෙතෙන්ට මෙතන කරන්නේ මේ ස්විච් එක අල්ලන්න එපා කියලා අනතුරු එක විමන්නේ කරන්නේ. තදින් කියන එකක්වත් ඉල්ලීමක් නෙවෙයි ඕන අල්ලන්න බැරි මොකක් කරගල. එහෙනම් warned එක ගන්නවා අපි. The man warned me. දැන් ඔයාලා ගන්නවා මෙතන don't තියෙන්නේ don't එක අපි කරන්නේ මොනවද? not to touch the switch. idea එකක් එන්නදී. ඔයාලා දැන් idea එකක් ගන්න පුළුවන්. හරි ලස්සන. තව එකක් බලමු. හරි. දැන් මෙතන තියෙන්නේ wash your hands. teacher කියනවා කියලා හිතමු අපේ අත හොදන්න before eating. නැත්නම් before having your lunch. Please wash your hands. කියලා කියනවා. අපි කියමු the teacher said
said to children. Said to the children කියන්න පුළුවන්. Said to the children. ළමයින්ට කිව්වා. Said to the children. බලමු මොනවද කිව්වේ? Wash your hands. Wash your hands before having lunch. The teacher said to the children, said to children, ළමයින්ට කිව්වා මොකක්ද කිව්වේ? Wash your hands ඔයාලගේ අත් හොදන්න before having lunch. දවල් කෑම කන්න ඉස්සෙල්ලා කොහොමද අපි බලමු report කරන්නේ. The teacher කෙනෙක් පුතේ the teacher ඇත්තටම ගුරුවරයෙක් දෙන උපදෙස් දෙනවා. තවවාද කරනවා. The teacher අපි instructed ගන්නවා. The teacher instructed the children. The instructed the children. ළමයින්ට උපදෙස් දුන්නා. මොකක්ද කරන්නේ මේ අතාර්ථයන්ගෙන් washනේ to wash. To wash දුන්නේ ළමයින්ට හින්දා යුව කියන්නේ මේ ළමයින්ට හින්දා අපි දාමු they කියලා මේක. To wash their hands before having lunch. තට දෙන්න බලන්න අපි කියාගෙන යනකොට කතා කරනකොට the teacher instructed the children to wash their hands before having lunch. ඒ කියන්නේ ගුරුවරයා උපදෙස් දුන්නා ළමයින්ට මොනවා කරන්න කියලාද? අත් දෙක හොදන්න. ඔයාලගේ අත් හොදන්න කියලා යාළුවගේ අත් හොදන්න කියලා දවල් කෑම කන්න ඉස්සෙල්ලා. තව ගමන්. Right. Read the book. ගුරුවරයා කියලා මේ read the book. ඒක අම්මා කියනවා read the book. ඒ පොත කියවන්න read the book. අන්න අපි කියමු the teacher said to me teacher මට කිව්වා read the book පොත කියවන්න කියලා. බලන්න අපිට මේ පොයින්ට් කරලා තියෙන විදිහටම අපිට තේරෙනවා යමක් කරන්න කියලා එක්ක ඕඩර් කිරීමක් වගේ නිකන් කරනවා වගේ. හරි නැත්නම් උපදෙස් දෙනවා වෙන්න පුළුවන්. හරි නැත්නම් හොඳින් කියලා වෙන්නත් පුළුවන්. අපි දාමු ටීචර් කෙනෙක්නේ the teacher අපි කියමු මෙතනට දාමු advised me to read the book. ඕකට දාන්න පුළුවන් වලට මම කියන්නේ මේ advice වෙනකොට උපදෙස් දුන්නා instructed me to read the book. ඊළඟ නිර්දේශ කරලා කියන්නත් පුළුවන්. The teacher recommended me to read the book. සමහර විට අනකර the teacher ordered me to read the book. ඔන්න ඔය වගේ අපිට ලස්සනට හදන්න පුළුවන් ඉන්ටර්වියු වාක්‍ය report කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවට. එනම ඔයාලා දැන් දැනගන්න සර් මොනවද කරේ ඉම්පෙරටිව් වාක්‍යෙදී සරෝ ඉම්පෙරටිව් වාක්‍යයක් හදාගන්න විදිය කියලා දුන්නා. ඊට පස්සේ ඉම්පෙරටිව් වාක්‍ය වල දෙක යථාර්ථ සහ නැතාර්ථ හැදුන විදිය සහ ඒ යථාර්ථ නැතාර්ථ දෙක කොහොමද report කරේ කියලා දුන්නා. ඒ වගේම ඇත්තටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් past එක කියලා කියවුවා. වගේම set වෙනුවට භාවිතා කරන්න පුළුවන් වචන set එකක් දුන්නා. ඊට වැඩි වචන ගොඩක් තියෙනවා. ඒවත් එක්ක තමයි ඔය ඇත්තටම report කරනකොට පත්‍රවල එහෙම වෙනස් වෙන්නේ. තව තියෙනවා ගොඩක් වචන. ඉතින් ඒවා ටික දුන්නා. මම ඔයාලට list එකක් දාන්නම්. ડોක්ටර් කෙනෙක් නම් මොනවද කරන්නේ? ඊට පස්සේ පොලිසිය නම් මොනවද කරන්නේ? දැන් පොලිසිය කියනවා don't run කියලා. keep හොරා. the police මොනවද කරේ? the police ordered the thief not to run. වන් දෙපා කියලා order කරා. order කිරීමක් කරනවා. නැත්නම් අනතුරුවක් කරනවා. වෙඩි තියනවා දුවන්න එපා. අන්න එතකොට warn කිරීමක්. ඔයාලට හොඳට තේරෙන්න දැන් ඕන. ඒකත් එක්ක පොතේ අතාර්ථ තිබ්බොත් to එකෙන් වෙන් කරනවා. නැත්නම් තිබ්බොත් not to එකෙන් වෙන් කරනවා කියලා දුන්නා. ඒකත් එක්කම ඔයාලට මොනවද එක එක අවස්ථාවන් වලදී විදුහල්පතිවරයෙක් මොනවද කරන්නේ? order කරනවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් නම් මොනවද ඇඩ්වයිස් නැත්නම් ඉන්ස්ට්‍රක්ට් කරනවා. ඊට පස්සේ බේගර් කෙනෙක් නැත්නම් යාළුවෙක් නම් මොනවා හරි ඉල්ලනවා නම් රික්වෙස්ට් කරනවා. ඒ වගේම අපිට මොනවා හරි කරන්න එපා කියලා ඒක අනතුරු වැඩවීමක් කරන්න පුළුවන්. තදින් කියනවා නම් told එක දාන්න පුළුවන්. අනකිරීමක් කරනවා නම් order දාන්න පුළුවන්. ඔය වගේ දාලා ලස්සනට වාක්‍ය හදලා මොකක් හරි අපිට report කරන්න පුළුවන්. හරි සරලව කිව්වොත් එම අම්මා මට කිව්වා කාමරය අතු ගන්න කියලා.
my mother asked me හොඳින් කිව්වා my mother asked me to sweep the room. හැබැයි අම්මා මට කිව්වා කාමරය අතු ගන්න එපා කියලා. My mother asked me not to sweep the මම ඔයාලට දැන් මෙහෙම කියනවා I instructed නැත්නම් ඔයාලා කියන sir instructed us අපිට උපදෙස් දුන්නා to use imperative sentences. Our teacher, our sir instructed us to use imperative sentences. ඒ කියන්නේ භාවිතා කරන්න කියලා when speaking කතා කරනකොට භාවිතා කරන්න කියලා බලන්න. ඊට පස්සේ our sir instructed us not to waste our time. කාලය නාස්ති කරන්න කාලය වටිනා පොතේ අපි ඉංග්‍රීසි